ආයුබෝවන් සුබ දවසක් කියලා සියලු දෙනාවම පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ විද්‍යාව 11 ශ්‍රේණියට අදාළව තියෙන ජීවී පටක කියන පාඩම යටතේ සාකච්ඡා වෙන ශාක පටක කියන කොටස. අපි දන්නවා ජීවීන්ගේ දේහ නිර්මාණය වෙලා තියෙන්නේ සංවිධාන මට්ටමකට අනුව. අපි ඉගෙන ගත්තා සෛල, පටක, අවයව, පද්ධති සහ ඒ පද්ධති එක්වීමෙන් ජීවියා සෑදිලා තියෙනවා කියලා. ශාක ගත්තම ශාකත් හැදිලා තියෙන්නේ ඒ ආකාරයේ සංවිධාන මට්ටමටම තමයි. ඉතින් ශාක පටක නිර්මාණය වෙලා තියෙන්නේ සෛල විශාල සංඛ්‍යාවක්, විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි ශාකයකත් ශාක පටක නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මුලින්ම අඳුරගමු පටකයක් කියන්නේ මොකක්ද කියලා. ජීවී දේහයක අඩංගු වන නිශ්චිත වූ කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට පටකයක් කියලා කියනවා. ශාකයක පටක ප්‍රධාන ආකාර දෙකක් යටතේ වර්ග කරනවා. ඒ විභාජක පටක සහ ස්ථිර පටක. නවසෛල සෑදීම තමයි මෙතනදී මූලිකවම නිර්ණායක ලෙස යොදාගෙන තියෙන්නේ. විභාජක පටක කියලා කියන්නේ සක්‍රීයව අනුනන විභාජනය මගින් නවසෛල ඇති කිරීමට හැකියාව තියෙන සෛල වලින් සෑදෙන ශාක පටක. ඒ කියන්නේ සෛල බෙදෙමින් නවසෛල ශාකයට එකතු කරන සෛල වලින් සෑදුණු පටක විභාජක පටක කියලා හඳුන්වනවා. මේ විභාජක පටක ගත්තම ඒවා සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල. මොකද සෛල නිපදවන්න නම් ඒ සෛලය සජීවී වෙන්න ඕනේ. ඒ වගේම මේ සෛලවල අන්තර්සෛලීය අවකාශ පැහැදිලිව දැක ගන්න නැහැ. සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් තියෙනවා. විශාල මධ්‍ය රික්තක නැහැ. කුඩා රික්තක තිබිය හැකියි. හරිතලව නැහැ. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. විභාජක පටකත් අපිට ප්‍රධාන ආකාර තුනක් යටතේ ශාකයක් තුළ හඳුනා ගන්න පුළුවන්. මොකද ශාකයකට සෛල ඇති කරන ස්ථාන තියෙනවා. ඒ ස්ථානවල අනුව මේ විභාජක පටක ප්‍රධාන ආකාර තුනක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. අග්‍රස්ත විභාජක. ශාක කඳේ අග්‍රස්තයේ සහ මුලේ අග්‍රස්තයේ කක්ෂීය අංකුරවලත් මේ අග්‍රස්ත විභාජක තියෙනවා. මේ ස්ථානවල ඉඳන් ශාකයට නවසෛල නිපදවීම මගින් මොකද වෙන්නේ? ශාකයේ උස දිගින් ශාකය වැඩි වෙනවා. කඳේ අග්‍රස්තයෙන් ශාකයේ උස යනවා. මුලේ අග්‍රස්තයෙන් සෛල නිපදවීම නිසා මුල දිගින් වැඩි වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ශාකය දිගින් වැඩිවීම තමයි මේ අග්‍රස්ත විභාජක පටක වලින් සිදු වෙන්නේ. අන්තරස්ත විභාජක. කඳේ පර්ව පාදවල තමයි මේ අන්තරස්ත විභාජක පිහිටන්නේ. මේක මගින් පර්ව අතර විශේෂයෙන්ම තෘණකුලයේ ශාකවල මේවා පවතිනවා. මේ පර්ව අතර දිග වැඩිවීම තමයි මේ අන්තරස්ත විභාජක මගින් සිදු වෙන්නේ. පාර්ශික විභාජක. ශාක කඳේ සහ මුලේ පාර්ශික තියෙනවා. කඳ සහ මුල මහත් වීමට මේ පාර්ශික විභාජක පටකය හේතු වෙනවා. ස්ථීර පටක. තවදුරටත් විභාජනය වෙන්න බැරි නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න විශේෂණය වෙච්ච පටක තමයි ස්ථිර පටක කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේවා යම් කාර්යයක් කිරීමට විශේෂණය වෙලා වෙන් වෙලා තියෙනවා. හැබැයි මේවට මොකද සෛල විභාජනය කරලා නවසෛල නිපදවන්න බෑ. එයාලට විශේෂිත වූ කාර්ය ශාකයට ඉටු කරමින් ශාකයේ පැවැත්මට දායකත්වය සැපයනවා. දැන් මේ ස්ථිර පටක වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා. දැන් අපි සරල ස්ථිර පටක කියන්නේ පටකයක් හැදුනේ සෛල සමූහයක් එකතු වෙලානේ. දැන් සරල ස්ථිර පටක කියන්නේ එකම වර්ගයේ සෛල සමූහණය වෙලා සකස් වෙලා තියෙන ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක තමයි අනිත් වර්ගය. ඒක සකස් වෙලා තියෙන සෛල වර්ග කිහිපයක් එකතු වෙලා.
සරල ස්ථිර පටක වර්ග 3ක් තියෙනවා. මෘදු ස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය සහ දෘಢස්තර පටකය කියලා. සංකීර්ණ ස්ථිර පටක තමයි ශෛලම පටකය, ප්ලෝයම පටකය. ශෛලම පටකයෙන් ප්‍රධානම ශාකයේ ජලය පරිවහනය කරනවා. ප්ලෝයම පටකයෙන් ආහාර පරිසංක්‍රමණය කරන්න තමයි බදායක වෙන්නේ. එතකොට මේ ශෛලම වාහිනී, වාහක අවසෛල, ශෛලමීය තන්තු, ශෛලමීය මෘදුස්තර කියන සෛල වර්ග එකතු වෙලා තමයි ශෛලම පටකය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ප්ලෝයම පටකය නිර්මාණය වෙලා තියෙන්නේ පෙනේර නල සෛල, සහචර සෛල, ප්ලෝයමීය මෘදුස්තර, ප්ලෝයමීය තන්තු කියන සෛල වර්ග එකතු වෙලා. ඉතින් අපි මේ පාඩම ඉතාම කෙටියෙන් සාරාංශ කරලා තමයි මේ දක්වලා තියෙන්නේ. මෙතනදී ඔයාලට යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලා කියනවා. ඒකටත් කමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට හරි නැත්නම් වීඩියෝ එකකින් හරි අරගෙන එන්නම්. ඊළඟට තව පාඩම් මේ විදියට සාරාංශ කරලා ඕනේ මොනවද කියලාත් කියන්න කියලා ඉල්ලනවා. channel එක subscribe කරගෙන යන්න. ස්තුතියි.